Hi, welcome back to my YouTube channel. අදත් ෂේන් එකේ පාර්සල් එකක් අන්පැක් කරන වීඩියෝ එකක් අදත් කියලා කිව්වේ මොකද මම මීට කලින් ලොකු පාර්සල් ගොඩක් ගොඩක වීඩියෝ එකක් කරලා තියෙන්නේ මම තාම ඒක අප්ලෝඩ් කරේ නෑ. මම දන්නේ නැහැ මේකත් මම කවුද අප්ලෝඩ් කරයිද කියලා. මට වෙලාවක් නෑ. ආසාවට වීඩියෝ කරනවා. ඉන්නේ තියන්නේ මගේ මේ පාර ෂීන් එකේ පැකේජ් එක. මම හැමදාම බඩු දාන්නේ නැහැ. නෑ දානවා. ඒ කියන්නේ අර අත්‍යවශ්‍ය ලොකු වගේ දේවල් මම ෂීන් දෙමු එකෙන් දාන්නේ නැහැ. මොකද එච්චරටම ලොකුවට පාවිච්චි කරන්න කොලිජි නෑ. ඒ වුණාට ඇඳුමක් වුණත් අර එකපාරක් දෙපාරක් අඳින හරි මොකක් හරි තැනකට මට ඕනි වෙන එකක් හරි වගේ මම තියනවා නම් දාන්නේ ඒවා ෂීන් එකේ. ඉතින් මේ පාර නක්සුවට ඒ කියන්නේ අපි 8 වෙනි මාසේ ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තියෙනවා. එන්නේ ඒකට මට ඕනි කරන බඩු ටික තමයි මම මේකේ දාලා තියෙන්නේ. ඇත්ත කතාව මම කැඩුවා. ඒ වුණාට මම ඔක්කොම එක මේ බැලුවේ නැහැ, දෙක තුනයි බැලුවේ. ඉතින් බලමු මේකේ මම හරි තියෙන්නේ කියලා. ඉස්සරෝම මේක මේ අර ඔළුවට බඳින මොනවද එහෙම දාන්නේ ඒකක්. ඒ වුණාට මේ මම දැක්ක මේක ඉනේ ගැට ගහන්න පුළුවන් කියලාද. මේක මමත් එහෙම එකක් දැනන් හිටියේ නෑ. මෙහෙම සයිඩ් එකෙන් ගැට ගහන්න පුළුවන්. ඒක තියෙනවා නේද? ඒ මොකද? මම රත් පාට දැම්මේ. මට මම කළුවා කියලා. මෙතනින් මම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඒක. හાર્ට් එකක් තියෙන්නේ. මේක මෙහෙමත් දාන්න පුළුවන්. නැත්නම් අර මේ එක කෑල්ලක් විතරක් මෙහෙම දිගට මොන මම ස්ටයිල් කරන්න. එහෙමත් පුළුවන්. මාළවම අරගෙන තියෙනවා ගොඩක්. ඒව නෑ දැන්. මේක කොණ්ඩ කට්ටක්. බැක් කවර් එක. මම බැක් කවර් මම ළඟ සෑහෙන බැක් කවර් ගොඩාක් තියෙනවා. ඒකට මම මේ ගන්න එක නතර කරා. මොකද මම ෆෝන් එක මාරු කරන්න කියලා හිතාගෙන ඉන්න හින්දා. මේකේ මෙහෙම මිරර් එකක් තියෙනවා. ගිහිල්ලා ගන්නවා නැත්නම් ෂේන් වගේ නම් දාන්න සපත්තු වෙනවත් වැඩක් නෑ තියෙන්නේ නැති හන්දා මෙන්න මේ වගේ මේවා නම් ඉතින් මේක මේ අපි කොහේ හරි යනකොට අපිට පුළුවන් ඕන නම් මේකට අපේ කරාඹු හරි මාල ඔය නම් මනම් දාලා පොඩි හරි ස්ටෝරේජ් බොක්ස් තියෙන්නේ එහෙම මේකේ තියෙනවා ඒක විනාසයක් 10ක් තියෙනවා පොඩි මගේ විතරක් නෙමෙයි ඉතින් ඒක හැමෝගෙම හැම වෙන්නේ නැති මාළ හැම තියෙනකොට පැටලිලා ගලව ගන්න බැරුව විසික් කරලා තියෙනවා අපරාධයක් නෙති. මම මේක ඩෙනිම් කියලා. මේක ඩෙනිම් නෙමෙයි. මේක හොදන්නත් බැරි එකක්. සාක්කුත් ඇති කියලා මම හිතුවා ඒක චිත්‍රයක්. මම රැවටිලා සයිස් එක මට හිතෙනවා ඒක මම දැන් ආයෙ මේවා ඇඳලා දාන්න මොකද මම මේවා කොහේ හරි අද කොහොමද අඳිනවනේ එතකොට වීඩියෝස් වල තියෙයි මේක
මං ආසම ගවුම් අඳින්න. තු දෙකක් තියෙනවා. දාන්නම්. නැත්තම් දාන්න. මේක නිකම්ම ඇඳුමක් කියන්නේ මම මේක ගත්තේ නාන්න අඳින්න. ඒ වුණාට මේක නාන්න අඳින ඇඳුමක් නෙමෙයි. නිකන් නෝමල් ඇඳුමක්. මේ යටින් පෑන්ට් එකක් තියෙන්නේ. දාන්න කියලා. ගවුමක්, දිග ගවුමක්. ළඟ මේවා එකක්වත් නැහැ. ඒක හන්ද තමයි දාලා බැලුවේ. කොයි වගේ වෙයිද කියලා. මම ඒවා අඳින්න ඇත්තට ආස නැහැ. ඒ වුණාට අර දැන් මේ ටිකේ බීච් පැතිවල එහෙම අපි යනවා. වැඩි අපේ එහෙම ප්ලෑන් වගේක් තියෙනවා. ඒකින්ද ඒ වගේ වෙද්දි මම හිතුවා ඒක මම දැකලා ඉන්න ගොඩක් අය එහෙම අඳින්නවා. මේක බලන්න තමයි මම මේක පාර්සල් එක කඩලා බැලුවේ. මේක අර ජම්ප් සූට් තියෙන්නේ අත A few inches later. මම WhatsApp channel එකක් හදලා තියෙන්නේ. ඒකේ ඉන්නවා කට්ටිය ටික දෙනෙක්. සමහර දවස්වල කට්ටිය වැඩි වෙලා තියෙනවා. පහුවදා උදේ බලනකොට ආයෙ කට්ටිය අයින් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ කියලා. මට ඒක ලොකුවට අප්ඩේට් කරන්න දෙයක් නැහැ. තේරෙන්නේ නැහැ. හැබැයි මම ඉස්සරහට ලොකු ප්ලෑන් එකක් හිතේ තියන් ඉන්නවා. මම තාම මගේ මේ දේවල් කරන්නේ තනියම. ඒ කියන්නේ මගේ YouTube එක WhatsApp channel එක හරි මොකක් හරි. ඉතින් ඒක බෝරින් කියලා මමත් දන්නවා. පාර්ට්නර් කෙනෙක් එක්ක කරන දවසක ඒව නැති වෙයි කියලා හිතනවා. ඉතින් මම ඒව පවත්වාගෙන යනවා. ඔයාලට පුළුවන් ඕන නම් මගේ WhatsApp channel එකට එකතු වෙන්න. මම description එකේ link එක දාලා තියන්නම්. මේක පෑන්ට් එකක්. දනිස්ස ළඟට තියෙනවා මේ පහලින් මෙහෙම. අර මේ මම ඩෙනිම් කියලා හිතලා ගත්ත টොප් එකට තමයි මේක ගත්තේ. අමන්න. මේක ගවුමක්. මම ආසම කළු පාට ඇඳුම් අඳින්න. ඒ වුණාට එකම ඇඳුම අඳින්න හනවන කට්ටිය. මේක අතර කලින් ගවුම වගේමයි. තට්ටු දෙකක් තියෙන පිටිපස්සෙන් සූටි පාටියක් තියෙන අතට. ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මම මේක ලියන්න නම් බෑ. මේක මෙතනින් දාලා තියෙන්නේ. හැබැයි මේකෙන් මෙහෙට මෙහෙට කෙරෙහි හැකියි. කොට ගවුමක්. ඊට පස්සේ බෑග් එකක්. මේ බෑග් එක මේකේ තව මම ළඟ තියෙනවා පින්ක් එක. ඊපස්සේ ළඟදී ගත්තා බ්ලැක් එක. ඊට පස්සේ මම ඒකට මාර ආසයි. මොකද ඒක හයියි වගේම ඉඩ තියෙනවා. මට ඕන බල්ටි ඔක්කොම දාන්න පුළුවන්. සහ ලස්සනයි. මට මේ සිල්වර් එකක් නැති නිසා මම මේ පාර සිල්වර් එක දැම්මේ. එහෙම තියන්නේ. මගේ පින්ක් එකේ නම් මෙහෙම ෂිපර් දෙකක් තියෙනවා මේකේ නේද. හැබැයි මෙන්න මේ පොකට් දෙක තියෙන එක ලොකු වාසියක් මට. එහෙම තියෙනවා. තව ඒකට මෙන්න මෙහෙම කීටැග් එකක් ඇවිල්ලා තියෙනවා. කොහේ මේක බලන්න. මේ පාට බෑග් එකක් මට නෑ. සුදු පාට තියෙනවා නේද. ඒකයි. ඉස්සරහට චූටි දවස්වල රටින් කවුරු හරි පඩුවේ වුණා නේද? අන්න ඒ සුවඳ. මේවා සේරම නක්ස් වලට රස්නේ කාලේට සමහරකට අඳින ඇඳුම්. මේකත් අර මම කලින් පෙන්නපු ජම්ප් සූට් එකේ කොට එක. දනිසනක තනිය. One eternity later.
දැම්මනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බලමු ලබන මාසේ මේ ටිකේ කොහොමද ට්‍රිප් ටිකක් තියෙන්නේ. වීඩියෝ කරන්න බලමු. සාඩේ ව්ලොග් එකක් දෙකක් තියෙනවා. ඒව නම් මම දායි කියලා මම හිතන්නේ නැහැ. එහෙනම් ගිහින් යන්න. සාදා